අයුබෝවන් ඉස්සෙල් නිවුස් බාර් chat එක. අද මාතෘකාව ලැජ්ජයි. මාතෘකාව කියන්නත් ලැජ්ජයි. අපි හැමෝම ලැජ්ජාව ගැන තමයි හැරලා බලන්න වෙලා තියෙන්නේ. දවසක් දවසේ සෝෂල් මීඩියා ආපු ගමන් අපි දැක පෝස්ට් එකක් තියෙනවා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක. තුෂාරා වික්‍රමනායක කියන්නේ ළමා අයිතීන් වෙනුවෙන් අප්‍රතිහත අරගලයක් දියත් කර සිටින කාන්තාවක්. විශේෂයෙන්ම තමන්ගේ දරුවාට යුක්ති ඉටු කර ගැනීම වෙනුවෙන් නොනවතින අරගලයක නිරත වෙලා සිටින මවක්. ඒ වගේම සිවිල් සමාජ ක්‍රියාකාරණියක්. ඒගේ පෝස්ට් එක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යෝෂිත කේස් ක්ලෝස්. ගරු අධිකරණ ඉදිරිපත් වූ කරුණු සලකා බලා මෙම වරද සම්බන්ධයෙන් සාවද්‍ය චේතනාවක් අනාවරණය නොවන බැවින් හා 2025 3/14 දින වින්දිත ළමයින් නීතිඥ මහතා සමග පෙනී සිටි. දක්වන ලද කරුණු අනුව ගුරුවරයා විසින් විහිළුවට ළමයින්ගේ නිදිමත නැති කිරීමට සිදු වූවක් බවත්, රිදෙන පහර දීම් කවදාවත් සිදු කර නැති බවත්, ළමයින්ට වයස අවුරුදු 18 ඉක්මව ඇති බවත් කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නඩුවේ සැකකරු නිදහස් කර නඩු කටයුතු අවසන් කරන ලදී. එදිනින් පස්සේ තුෂාර මෙන්න මෙහෙම සටහනක් තබනවා. මේ නාටකයට එදිරිව හඬ නැගූ සියලු දෙනාටම මගේ ආචාර්ය. මොකද දරුවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එදිරිව වැඩියෙන් සමාජයේ විරෝධයක් ඇතිවීම, කතිකාවක් ගොඩනැගීම සහ මින් පෙර සාමාන්‍යකරණය වූ වේවැල ප්‍රතික්ෂේප වීම සමාජ ආකල්ප වෙනස් වීමේ ජයග්‍රහණයක් කියලා. ඔන්න ඔහොම මගේ පෝස්ට් එක අවසන් වෙනවා. හැබැයි අපිට මතකයි මේ කියන යෝෂිත පොර උපාධිකාරයෙක් හැටියට තහවුරුණයි. අසාදු ලේඛන වලටත් නඩු ඇටෙන්න ඉඩ තියෙන අය. ළමයින් යොදාගෙන පරපීඩක ආකාරයට සමාජ මාධ්‍යයට වීඩියෝ පළ කරපු අය. ඊට අදාළ නීති කටයුතු වලට පෙනී සිටීමට නියෝග ලැබුණු විට මගහැරලා ඉඳලා ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි හැබැයි දැන් අන්තිමට ඇවිල්ලා තියෙන රිසල්ට් එක. එහෙමනම් දැන් ඉතින් එතනින් එහාට කතන්දරය අමල් බිසෝ වෙලා තියෙන්නේ. එක දෙයක් තියෙනවා. ඔහු 2019 ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න බොහොම දරදී අදපු කෙනෙක්. ඊට පස්සේ ජාතික ජනබලවේගයේ බලයට ගේන්න උපරිමයෙන් කැපවූ අය. දේශපාලන දර්ශකයා තුල ජෙබයියෙක්. එහෙනම් ආචාර්ය අශෝක රන්වල්ගේ පාරේ යමින් ආචාර්ය උපාධියක් නැතත් ඒක හොරට තියාගෙන අපි උරු සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන ඒ වගේම ඔහුගේ ටියුෂන් යන්නේ සියලු දෙනාටමත් අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන ගමන් අපි හැරෙනවා තවත් ඛේද වාචකයක් වෙත. ඒ තමයි මේ කොටහේන දැරියගේ ඛේද වාචකය. අපි ඒ ගැන ආයෙත් කතා කරන්න හිතුවේ මේ දැරිය වෙනුවෙන් කම්පණය වූ බොහෝ හදවත් මේ පසුගිය දිනවල සිදු ක්‍රියානතුරු සහ ඒ ආශ්‍රිත විපතටපත් වූවන් වෙනුවෙන් කම්පණය වෙලා තියෙනවා. ඔවුන් සියලු මාධ්‍ය බලයනි පිරිවරාගෙන ගිහින් සමන්ගේ මේ කම්පණය බෙදා හරිමින් සහ මාකට් කරමින් සිටිනවා. නමුත් මේ ඇත්ත කඳුළුද මේ ඇත්ත කම්පනයක්ද කියන ප්‍රශ්නේ අපි මේ වෙලාවේ ඔබට යොමු කරනවා. ඒකම සිදුවීමෙන් දින කිහිපයක් යන තැන ඊට අදාළ සියලු දේ අමතක වෙන නරක ජාතික පුරුද්දක් අපේ රටේ තියෙනවා. මේ සිදුවීම් පෙළගැස්ම හැමුවේ එහි බරපතල බව තීව්‍ර වෙන ගතියක් පේන තියෙන නිසා සහ වෙන ස්වභාවයක් පෙන්වුම් කරන නිසා SL News Bar chat එක මේ කොටහෙන දැරියගේ ඛේද වාචකයේ වෙත අවධානය දෙමින් ඇයට යුක්ති ඉටු කිරීම වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න ඕනි කියලා අපි තීරණය කළා. අනිත් අතට මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒ තමයි අපරාධයක් සිදුවීමෙන් පසුව ඊට දඬුවම් ලැබීමක්, න්‍යායිතික දඬුවම් ලැබීමක්, ඒ සඳහා වන අවස්ථා ලිහිල් බව, ඊට අදාළ පසුබිම ඉතාම සහ ගැළබිල්ලක් ඇති බව, අපරාධ පෙළඹුම් ඇති උදවියට හැංගී ගියාට පසුව විශේෂයෙන් අපිට කුමාරකාමයේ තියෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට හැංගී ගියාට පස්සේ ඔහු අපරාධය සඳහා තව පෙළඹුම් ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙනවා. අන්න ඒ නිසා ඔහු අපරාධ කිරීමට පෙළඹුමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ගැනත් ඔබට අවධානය දෙන්න අප මේ අවස්ථාවක් කරගන්නවා. එහෙනම් අපි ඒ ගැන හිතේ තියාගෙන ඉදිරියට යමු. කොටහේනේ අවුරුදු 15ක දැරිය සියදිවි හානි කරගත්තේ අනුවේදනීය සිදුවීම. ඇත්තටම අශික්ෂිත වැඩිහිටියන් නිසා සිදුවපව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලිංගික අපහරණයක් නිසා පීඩාවටපත් වූ ඇය පසුව අදමෙකුගේ බරපතල වාචික පීඩාවක් නිසා ඇති වූ බරපතල මානසික කම්පන නිසා මහල් 7කින් පැනලා සියදිවි හානි කරගන්න තීරණය කරනවා කියන්නේ මේක හිතන්නවත් බැරි තරම් වේදනාවක්. මේ වන විට දැරිය ජීවිතේ සමුදිලා අවසන්. නමුත් මේ අදම දේශපාලනය විසින් ඇයව යලි කෙලසමින් ඝාතනය කරමින් තිබෙනවා. අදම දේශපාලනය විසින් ඇයගේ දෙමව්පියන්ව පන පිටින් ඝාතනය කරමින් සිටිනවා. ඒ සතහ ධනය වගේම බලයත් මේ මොහොතේ එකට හිටගෙන තිබෙනවා. ඒ නිසා මේ සිදුවීම් පෙළ කෙනෙක් අරගෙන විග්‍රහ කරගන්න එක තාම වැදගත් වෙනවා. මේ දරුවා පාසලේ ගුරුවරයෙක් අතින් ලිංගික හිංසනයට ලක්ව තිබෙනවා. මේ ගැන බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් දාන්නේ 2024 දෙසැම්බර් 8 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක. පොලිසිය මේ ගැන මාසයක් විමර්ශනය කළා. JMO රිපෝට් එකකින් ඒ දරුවා ලිංගික හිංසනයට ලක් වෙලා කියලා තහවුරුනාට පසුව 2025 ජනවාරි 8 වෙනිදා සැකකරුවා අත්අඩංගුවට ගන්නවා. ඔබ මුලින්ම හිතන මාසයක කාලයක් මේ දැරිය අර චෝදිත ගුරුවරයා දකිමින් නිතර ඇස ගැටමින් පාසලේ ජීවත් වෙලා තියෙනවා. මාසයක් යනකල් චෝදිතයයි වින්දිතයයි එකට ඇහැ ගැවෙමින් ඉඳලා තියෙනවා. ඔබ හිතන්න මේ දැරියගේ වයස අවුරුදු 15යි යන්තම් 10 වසරේ කෙලිපොඩිත්තක් මේ. ඔබ හිතන්න තමන්ගේ දුවට සහෝදරියට මේ වගේ දෙයක් වුණා නම් අපිට ඒක දිහා කොච්චර බලාගෙන ඉන්න පුළුවන් වේද සහ අපිට කොච්චර ඒ අත්දැකීම වේදනාකාරී වෙන්න පුළුවන්ද කියන එක. ඒ පරිසරයේ කොහොම ජීවත්
වෙන්නේ නැද්ද? ගැහැණියක් වීම නිසා සමාජ අපවාද අනාගතයේ අඳුරු වීම මේ ගැන හිතමින් 100,000 වාරයක් අය මෙරි ඉපදෙන්නේ නැද්ද? පොලිසිය මේ සැකකරු පුරාව අත්තරන් කොට ගන්නාතුරු මේ පාසලේ විදුහල්පතිනියවා කිසිම පියවරක් අරගෙන නැහැ. 2025 ජනවාරි 8 වෙනිදා මේ අත්අඩංගුවට පත් වෙන මේ සැකකරුට 2025 ජනවාරි 10 වෙනිදා අප ලැබෙනවා. ඒ විදිහට අප ලබාගෙන මේ සැකකරු ආයෙත් අර පාසලටම ගුරුවරයෙක් විදියට සේවයට එකතු වෙලා තියෙනවා. ඔබ හිතන්න අර දැරියපත් වුණ අපහසුතාවයේ ඇයි මුණ දෙන බීතිය කම්පනය එච්චර වෙන්නේ නැද්ද කියලා. ආයෙමත් ඒ වින්දිතයා සහ චෝදිතයා ඔන්න එකට හම්බෙනව මුණට මුහුණ. තමන්ගේ දරුවෙකුට මෙහෙම වුණා නම් මේ අත්දැකීම ඔබට කොහොම දැනෙයිද? මේ දෙමව්පියන් චෝදනා කරන ආකාරයට පාසලේ විදුහල්පතිනියත් ඉඳලා තියෙන චෝදිතයාගේ පැත්තේ. ඒ ඉඳලා මව්පියන්ට බලපෑම් කරලා තියෙනවා. පසුව මේ තුල දරුවාට ඇතිවන මානසික හිංසනය නිසා ඔවුන් දරුවාව වෙනත් පාසලකට ඇතුළත් කර තිබෙනවා. ඊට පස්සේ තමයි මේ දැරිවිය ටියුෂන් පන්තිම කරුවෝ ඉතින් බරපතල වාචික හිංසනයකට ලක් වෙන්නේ. දැරිගේ මව චෝදනා කරනවා ටියුෂන් පන්තියේදී ඉස්සරහා ලිංගික හිංසන සිදුවීම ඇදලා අරගෙන යලිත් පන්ති නොයන ලෙස ටියුෂන් පන්ති හිමිකරුවා තර්ජනය කළා කියලා. දැරියගේ අම්මා සඳහන් කරන ආකාරයට ලිංගික අපහරණයට පස්සේ දරුවා මනෝපතිකාර ලැබමින් ඉඳලා තියෙනවා. නමුත් මේ ටියුෂන් පන්ති සිදුවීමෙන් පස්සේ දරුවව අනෙක් ළමයින් අතරින් හුදකලා වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ සිදුවීම ගැන සහකම්පනයක් ඇති වෙන්න ඇත්තටම අම්මෙක් තාත්තෙක් වෙන්න ඕනම නැහැ. හිතක් පපුවක් තියෙන ඕන කෙනෙකුට මේ සම්බන්ධයෙන් සහකම්පනයක් ඇති වෙනවා. දැරියගේ මව කියනවා ඇයි කිව්වා කියලා මම නෙමෙයි වැරදි කළේ. මටයි වැරද්ද වෙලා විනාශ වුනේ. හැබැයි හැමෝම ලැජ්ජ කරන්නේ මට, hina වෙන්නේ මට මේක දරා ගන්න බෑ අම්මා කියලා. ඔබ මොහොතක් හිතන්න. ඔබ අම්මෙක් තාත්තෙක් වෙලා, ඔබ සහෝදරයෙක් වෙලා ඉදි මේ වගේ දෙයක් අහන්න ලැබුණොත් ඇතිවන හැඟීම මොන වගේද කියලා. දැරියගේ මව මේ සේරම කියන්නේ තමන්ගේ දරුවා හිමිමේ මරණීය වේදනාවත් එක්ක. වයස අවුරුදු 15ක පොඩි කෙල්ලෙක් පළවෙනි අවස්ථාවේ ගුරෙක් අතින් ලිංගික අපහරණයටපත් වෙනවා. දෙවෙනි අවස්ථාවේ ටියුෂන් පන්ති හිමිකරුවෙකුගෙන් වාචික හිංසනයකට ලක් වෙනවා. මේ වෙන්නේ පෙබරවාරි මාසයේ. දැන් දරුවාට ડિප්‍රෙෂන්. අවසානයේ මේ දරුවා 2025 අප්‍රේල් 29 වෙනිදා මහල් 7කින් පැනලා ජීවිතේ නැති කර ගන්නවා. එතන ලිංගික අපහරණයක් තියෙනවා සහ වාචික හිංසනයක් තියෙනවා බරපතල විදිහේ. පසුව මේ අම්මා තමන්ගේ මේ අවනඩුව මාධ්‍යට කියනවා. පසුවේ තොරතුරු මත 2025 මැයි 6 වෙනිදා ළමහා කාන්තා කාර්යාංශයේ සනික ඇමතුම් අංකයට 1.9ට පැමිණිල්ලක් එනවා. ඒ කියන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සියල්ල සම්පූර්ණ වෙලා තියෙනවා. ඒකම 2025 මැයි 8 වෙනිදා කොළඹ ස්ථාන 3ක මං හිතන්නේ උද්ඝෝෂණ පැවැත්වෙනවා මේ දැරියට යුක්ති ඉල්ලලා. ඒ දරුවා ජීවත් වෙච්ච තට්ටු නිවාස සංකීර්ණ ඉදිරිපිට සහ දැරියට අසාධාරණයක් සිදු වුණ පාසල ඉදිරිපිට සහ තුන්වැන්න ටියුෂන් ආයතන ඉදිරිපිට. ඒකම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා. ඉතින් මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා චෝදනා කරනවා මේකට ජාතික ජනබලවේගයේ පක්ෂයේ ප්‍රබලයෙකුගේ සම්බන්ධයක් තියෙන බව. ඒ තමයි මේ ටියුෂන් පන්ති හිමිකරුවා. දැරිය වාචනික හිංසනයට ලක් කළ බව සැක කරන ඒ සම්බන්ධ චෝදනා එල්ල සිටින තැනැත්තා. ඔහු ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා තරඟ කළායි. ඒ වගේම තමයි ඔහු අගමැති හරිනි අමරසූරි සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළායි. ඔන්න මේ චෝදනාව මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇද්දට පස්සේ විෂය භාර අමාත්‍යවරිය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. දැන් එක පැත්තකින් දැරියගේ මරණයට අදාළ වාචික හිංසනය සිදු කළ බවට චෝදනා එල්ල වූ සැකකරු ජාතික ජනබලවේග පක්ෂයේ ප්‍රබලයෙක්. අනිත් පැත්තෙන් මේ අමාත්‍යවරියගේ ප්‍රකාශය පදනම් කරගෙන සමාජයේ ලොකු ගාලගෝට්ටයක් ඇති වෙනවා විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඇතුළේ. ආණ්ඩුව පාර්ශ්ව පිරිසක් මේ සම්බන්ධයෙන් අප චෝදනාව තමයි ඇමතිවරයාගේ ප්‍රකාශය දමිළ භාෂාවෙන් වැරදියට පරිවර්තනය කිරීමට ප්‍රධාන ධාරාවේ ජඩ මාධ්‍ය කටයුතු කිරීම නිසා මේ ගාලගෝට්ටිය ඇති වුණා කියලා. ඒ නිසා ඔවුන් මෙන්න නිවැරදි පරිවර්තනය කියලා ලියවිල්ලකුත් ඉදිරිපත් කරනවා. ඒ සටහන අපි දැක්ක සමාජ මාධ්‍යට යොමු කර තිබුණා. ඒ නිසා අපි ඒ නිවැරදි කියපු පරිවර්තනය අරගන්න හිතුවා. ලබහා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ්ගේ Facebook වීඩියෝ හරහා තිබුණු නිවේදනය තමයි අපි මෙහිදී උපුටා ගන්නේ. සම්පූර්ණ ප්‍රකාශය සිංහල උපසිරසි සහිතව ඒ වීඩියෝ එකකුත් පළ කරලා තිබුණා මේ සම්බන්ධයෙන්. මෙන්න මෙහෙමයි දැන් ඇයගේ උපුටා ගැනීම. මම මේ අවස්ථාව පැහැදිලි කිරීමක් කළ යුතුයි සිතනවා. පසුගිය 29 වෙනිදා අදාළ ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව අපි පසුගිය දින කිහිපයේ විමර්ශන කටයුතු සඳහා සියලු තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරන පැහැදිලි කිරීම. මෙම සිදුවීම සිදුව තිබුණේ 2024 දෙසැම්බරයේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ විමසා බැලීමේදී අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් අදාළ අතවරය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයෙකුගේ සහතිකයක් නිකුත් කර ඇති බවත් මෙම සිදුවීමේ පසුවිපුරම සම්බන්ධයෙන් පාසලේදී සිසුවියගේ අධ්‍යාපන මට්ටම හා කුසලතා සම්බන්ධයෙන් පාසලේදී ඇසුරු කළ යහළුවන් හිතවතුන් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් කර මේ වන විට ලිපි ගොනුවක් සකස් කර තිබෙනවා. පසුගිය 5 වන දින අදාළ සිසුවියගේ දෙමව්පියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලුවද දැනට දින 4ක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නැහැ. ඒ වගේම අදට මෙම උද්ඝෝෂණ අවස්ථාවේදී උද්ඝෝෂකයන් පෙස්සමක් බාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම බාර දීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමු යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද දිනයේ මා හමු වීමට පැමිණියේ නැහැ.
හෙට වනිද්දා ඒ සම්බන්ධයෙන් මා හමු වන බව ඔවුන් පවසා සිටියා. සමාජ මාධ්‍ය වලින් පමණක් යුක්ති ඉල්ලීම සිදු කළ නොහැක. යුක්තිය ලබා ගන්න නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිණිය යුතු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටු විය යුතු බව අපිත් විශ්වාස කරනවා. මෙවැනි ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නිසි ආකාරයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් සමාජය තුළ පවතිනවා. ඒ වගේම සමාජ මාධ්‍ය කණ්ඩායම් හෝ සමාජ සංවිධාන නීතිය අතටගෙන අවනත නොවි ක්‍රියා කිරීමේ නීති ආසාමය රැකෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුම ලෙස නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන වලට යොමු වන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. ඇත්තට මේ ප්‍රකාශය අනුව ගත්තා. අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ මේ කරපු කතාව අපි උපුටා ගත්තට මේ සිදුවීම හරියට අය අධ්‍යයනය කළ නැති බව හොඳටම තහවුරු වෙනවා. දැරිය මිය යන්නේ 2025 අප්‍රේල් 29 වෙනිදා. ඒ වෙනකොටත් අර අපචාරයට සම්බන්ධ චෝදනා ලැබු ගුරුවරයා පාසලේ ගුරුවරයෙක් හැටියට රාජකාරී කරනවා. දැරියගේ මව මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුව පවත්වන්නේ 2025 මැයි 4 වෙනිදා ඊට ආසන්න දිනයකදී. මේ වෙනකොටත් ඒ චූදිතයා සැකකරු පාසලේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මේ කේස් එක ඇදෙන්නේ මැයි 8 වෙනිදා. එතකොටත් අර සැකකරු ඒ පාසලේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඔහු අනිවාර්යයෙන්ම අඩු යවන්නේ මැයි 9 වෙනිදා. ඒ පුත්තලෙන් ඔහු බාර ගන්න බෑ කියලා එහෙත් උද්ඝෝෂණ පටන් ගත්ත නිසා. දැන් කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ? ලිංගික අපහරණයට ලක් වූ දැරියක් ජීවිතයට සමුදුන්නත් මේ කාටවත් ඒ පිළිබඳ සහකම්පනයක් තිබිලා නැහැ. අපි ඔබෙන් අහනවා එහෙම සහකම්පනයක් තිබුණු බවක් ඔබට දැනෙනවද කියලා. අමාත්‍යවරිය කියනවා මැයි 5 දෙමව්පියන්ට කිව්වා කියලා ළමා ආරක්ෂණ අධිකාරී පැමිණිල්ලක් දාන්න කිව්වත් දවස් 4ක් වෙනවා තාමත් නැහැ කියලා. අපිට අහන්න තියෙන සරෝජාට දෝදුද කියලා. මොකද මාස 10ක් උසේ තියාගෙන පරිස්සම් කරන් හදලා අවුරුදු 15ක් දුක් මහන්සියෙන් කවලා පොවල ඇති දැඩි කරලා එහෙම හදපු දරුවා ලිංගික අපහාරයට ලක් වෙලා පස්සේ සමාජ අපවාදයට ලක් වෙලා ජීවිතෙත් නැති කරගෙන තියෙනවා. එහෙම පසුබිමක ඇමතිවරිය කියනවා තවමත් ආවේ නැහැලු පැමිණිල්ල දාන්න. මොන අහබල් පැමිණිල්ලක්ද දාන්න තියෙන්නේ? එක තමයි 2025 මැයි 4 වෙනිදා දැරියගේ අම්මා ප්‍රෙස් එකක් තියලා අදාළ චෝදනා ඉදිරිපත් කරනවා. පොලිසියෙත් ඒ වෙනකොටත් පැමිණිල්ලක් තියෙනවා. තව අහවල් පැමිණිල්ලක්ද මේ ඉල්ලන්නේ? මේක හරිම යාන්ත්‍රික හදවතක් නැති කිසිම සංවේදීතාවයක් නැති සහකම්පනයක් නැති ප්‍රකාශයක් බව ඕනත් වඩා මෙතනදි තහවුරු වෙලා තියෙනවා. ඇත්තටම මෙච්චර බිහිසුණු ඛේද වාචකයකදී වගකීතු ඇමතිනියකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එහිදී බලාපොරොත්තු වෙන්නේ යුක්ති ඉටු කරන් ඉක්මනින් පියවර ගන්න එක. දෙමෝපියන් ළඟට ගිහිල්ලාගේ දුක අහන්න සබන් දෙන එක. ඒ වගේම මේ වගේ අපරාධ වලට එරෙහිව දැඩිව කටයුතු කරන එක. ඒත් කලේ දෙමෝපියන්ගේ පිටින් වරද යවලා ලිස්සලා යන්න උත්සාහ කරපු එක. අඩුම ගාන මේ අමාත්‍යවරිය 1990ට අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතේ හැඳින්වීමක්වත් කියවලා නැහැ. 2019 ඔක්තෝබර් මාසයේ ප්‍රසිද්ධ කරලා තියෙන ළමා ආරක්ෂණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඒ විතරක් නෙවෙයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ පවා ළමයින්ට අදාළව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපාදන මොනවද කියලා පැහැදිලිව දක්වා තියෙනවා. ඒ කිසිවක් ගැන නොතකා නෙවෙයි මේ නැති වුණ දරුවෙක්ගේ මර දුකින් ඉන්න දෙමව්පියන්ට දෝදු කතා කියලා තියෙන්නේ. අම්මෙක් විදියට කාන්තාවක් විදියට අමාත්‍යවරි ලැජ්ජ වෙන්න ඕනේ. 1990ට අංක 50 මේ ළමා ආරක්ෂක අධිකාරිය පිටුවේ පනතේ තියෙනවා ඕනම ආයතනයක තියෙන ළමයින් සම්බන්ධ පැමිණිල්ලක් අධීක්ෂණය කරන්න ඒ අධිකාරියට බලය තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි පැමිණිල්ලක් නැති වුණත් විමර්ශන කරන්න හැකියාව තියෙනවා. එතකොට ඇමතුමිය මේක දන්නේ නැද්ද? ප්‍රතිපත්ති ගරුක කියලා දේශපාලනයක් කරනවා නම් ඒකේ අබබල් රේණුවක් හරි ගෑවිලා තියෙනවා නම් අමාත්‍යවරිය මේ වෙනකොටත් තමන්ගේ අමාත්‍ය ධූරෙන් ඉල්ලාස් වෙන්න ඕන. අපි කියන්නේ පාර්ලිමේන්තුවෙන් යන්න කියලා. හැබැයි තමන්ගේ ඩියුටි හරියට කරන්න බැරි වෙච්ච විතරක් නෙවෙයි. ඒ බැරි වෙන එක වහගන්න වින්දිත පාර්ශවයටම චෝදනාව වෙන ආකාරයට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමන් ඉල්ලාස් වෙන්න ඕන. හැබැයි එහෙම දෙයක් වෙන්නෙත් නැහැ වෙන බව පේන්නත් නැහැ. අපි එහෙම දෙයක් දැන් නම් ඔබතුමියලාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි අමාත්‍යවරිය මැයි 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී කියනවා මේ දරුවෝ මානසික ප්‍රතිකාරගත්තු කතාවක්. ඇයි ඒක කියන්නේ? ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක කියලා බලාපොරොත්තු නෙමේ සියදිවි විනාශාගත්තේ මානසික රෝගයක් තියෙන නිසා බව කියන්නද? අපිට පැහැදිලිව හිතන්නේ නෙමෙයි එහෙම දෙයක්. මොකද අපි ආයෙමත් කියනවා 1998 අංක 50 දරනායේ අධිකාරී පනත අනුව ළමයාගේ මානසිකත්වය හදන්න රජය මැදිහත් වෙන්න ඕන. එහෙම තියෙද්දි දරුවෙක් නැති වෙලා අච්චර දරුණු කම්පනයක ඉන්න දෙමව්පියන්ව කඩේ යවන්න වේද මේ හදලා තින්නේ. ලැජ්ජයි එමෙතුමිය ලැජ්ජයි. මේ සිදුවීම මුල ඉඳලම අධ්‍යයනය කරොත් වගකියුතු කිසිම පාර්ශ්වයක් තමන්ගේ නියමිත රාජකාරී හරියට ඉටු කරලා නැහැ. ඒ චෝදනාව ඔබලට කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි දැන් 2025 මැයි 4 වෙනිදා මේ දැරියගේ අම්මා චෝදනා කරපු ටියුෂන් පන්ති ඉබිකරු කවුද? 2025 මැයි 6 වෙනිදා ලැබුණ පැමිණිල්ලට අනුව ඉන්න ළමයාට ප්‍රසිද්ධිය අපහාස කළ බවට කියන පුද්ගලයා කවුද? ඒ ඉන්නේ මේ ටියුෂන් පන්ති හිමිකරුම තමයි. එතකොට ඒ පුද්ගලයාම තමයි අර මාලිමාවේ අපේක්ෂකයා වෙන්නේ. ඔහු දැන් CID එකට කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා. තමන්ට සමාජ මාධ්‍ය තුල මේ හරහා තමන්ට අපහාසයක් සිද්ධ වෙනවා. අන්න ඒ ගැන
සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. මරු ආණ්ඩුව. මරු CID CID තියෙන මේවා කරන්නද? ඒ විතරක් නෙමෙයි මුජිබර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පැහැදිලිව අනාවරණය කරනවා මෙම සැකකරුට පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා කියලා. ඇත්තට මේ ආරක්ෂාව මේ විපතටපත් වෙච්ච දැරිය වෙනුවෙන් එක පොලිස් නිලධාරියෙක් පිටිපස්සෙන් යොදවලා තිබුණා නම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ හැම සිද්ධ වෙන හැම අපරාධයකටම හැම දෙයක් පිටිපස්සෙම එක්කෙනෙක්ව දාන්න කියලා. හැබැයි මේ විදියට ගත්තට පස්සේ මේ මාලිමාවයට වෙනම නීතියක් නෙමෙයි හැදලා දීලා තියෙන්නේ. Tamanට විරුද්ධව බරපතල චෝදනාවක් කරනවා එල්ලුන ගම ඒ චෝදනාව එල්ල කරන පාර්ශ්ව විරුද්ධව කියලා ක්‍රියාමාර්ගයක් ගන්න කියලා CID යනවා. මොන විහිළුද මේවා? නරු පොහොසත් සටක් ලස්සන ජීවිතයක්. ඒ විතරක් නෙමෙයි මේ පිටිපස්ස තවත් බරපතල කාරණයක් තියෙනවා. ඒ තමයි මේ පුද්ගලයාගේ නිර්දෝෂී කියන බව ඔප්පු කරන්න ජාතික ජන බලවේගයෙන් නිල Facebook පිටුව ස්පොන්සර්ඩ් ආටිකල් පළ කරනවා. මේක පැහැදිලිවම යුක්තිය පසදිලීමේ ක්‍රියාවලියට බලපෑමක්. ළමා අපහරණයක් වගේ බරපතල අපරාධ චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයෙකු සම්බන්ධයෙන් යුක්තිය පසදිලීමේ ක්‍රියාවලියේ මේ විනිවිදභාවය, ස්වාධීනත්වය සහ නිවැරදිභාවය කියන දේ ඉතාම වැදගත් වෙනවා. පොලිස් විමර්ශන තවමත් සිද්ධ වීම පවතිනවා. ඒක අවසන් නැහැ. එහෙම අවස්ථාව විශේෂයෙන්ම බලවත් දේශපාලන පක්ෂයක් කියන්නේ ආණ්ඩුව කර පක්ෂයේ විසින් ඊට මැදිහත් වීම යුක්තිය පසඳලමේ ක්‍රියාවලියට කළ කරපු දැඩි බලපෑමක් සහ දැඩි කළු පැල්ලමක් බව සඳහන් කරන්නම වෙනවා. ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කෑ ගහනවා මේ දැරියගේ මරණයත් එක්ක දේශපාලනය කරන්න එපා කියලා. හැබැයි දැන් අපිට පේන්න තියෙන දේ තමයි කවුද එතකොට මේ දැරියගේ මරණයත් එක්ක දේශපාලනය කරන්නේ? ඒ නිසා අපි ඔහුගෙන් අහන්න ඕනි කවුද මේ මිනිහා අරගෙන දේශපාලනය කරන්න හදන්නේ කියලා. දැරියගේ අම්මලා තාත්තලා මාලිමාවේ ප්‍රබල චූදිතෙක් වෙලා ඉන්නේ. මියගේ දැරියගේ අම්මා ඔහුට ඍජුවම චෝදනාව වෙල්ල කරනවා. එතකොට දැන් ඇයිද දේශපාලනය කරන්නේ මේකේ? ඇත්තටම අපි කවුරුත් දන්නවා සැකකරුවෙකුට නීතියෙන් නියම කර ඇති රැකවරණයක් තියෙනවා. ඒ තමයි සැකකරු අධිකරණයේ විසින් වැරදිකරු බවට නිර්දේශ කරනකන් ඒ තීන්දුව දෙනකන් ඔහු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයකට යටත් වෙනවා. ඒ අයිතිය ඔහුට තිබෙනවා. හැබැයි මේ බේසික් පව අමතක කළා තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. මොකක්ද හේතුව? ඔහු මාලිමාවේ අපේක්ෂකයෙකු වීම. ඔහු මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වීම. පාලක පක්ෂයේ ජාතික ජන බලවේගය කියන්නේ මේ ආණ්ඩුව කරන පක්ෂයේ නිල Facebook පිටුවේ ස්පොන්සර්ඩ් පළ කරාට පස්සේ ක්‍රියාවලිය හරහා ළමා අපහරණ චෝදනාවට අදාළ සැකකරුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සාහ කිරීම ඇතුළේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට මේ නීති ආධිපත්‍යයට ජනතාවගේ විශ්වාසයට බරපතල තර්ජනයක් එල්ල වෙන්නේ නැද්ද? මේක දේශපාලනික බලපෑමක් විතරක් නෙවෙයි මේ බලය අනිසි ලෙස භාවිතයක්. සහ සමාජ මාධ්‍යවල බලය අනිසි ලෙස භාවිතා කිරීමක් විදිහට මේක අනිවාර්යයෙන්ම තහවුරු වෙනවා. මහතුරුනි යුක්තිය ඉටු වෙන බවට ජනතාවට විශ්වාසයක් තියන්න නම් විමර්ශන ස්වාධීනව සිද්ධ වෙන්න ඕන, විනිවිදභාවයෙන් යුතුව සිද්ධ වෙන්න ඕන සහ බාහිර බලපෑම් වලින් තොර වේ සිද්ධ වෙන්න ඕන. එහෙම නොවුනොත් ජනතාව විශ්වාසය තවදුරටත් ඛාදනය වෙනවා. මේ රටේ නීති ආධිපත්‍යයට සහ යුක්තිය පසදිලීමේ ක්‍රියාවලියට සිද්ධ වෙන බරපතල හානියක් බවට ඒපත් වෙනවා. එතකොට ලැජ්ජා සහගත සිදුවීම කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරු පවා මේ සම්බන්ධ තිබුණ පෝස්ට් කරලා තිබුණා. අපරාධී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් උත්තමාවියටත් තිබුණේ තග්ගාලා ගිහලා CID එකේ පැමිණිල්ලක් කරන්න මෙන්න මෙහෙම මරණයක් වෙලා තියෙනවා. මේකට මෙහෙම කතන්දර යනවා. හැබැයි ඒකේ මගේ නමත් ඇතුළත් කරලා තියෙනවා. ඒක නිසා මගේ කීර්ති නාමය සුද්ධ කරලා දෙන්න කියලා. මොකද CID ඇතුළේ වෙන වැඩක් නැහැ. ඉක්මනට වැඩිහත් වෙලා මේ සම්බන්ධයෙන් එතුමියට විවේචන එල්ල කරන කට්ටිය ගෙනල්ලා පරීක්ෂණ කරලා තග දාලා ඇයගේ කීර්ති නාමය රැක දෙන්න පුළුවන්. දැන් ලොකු ප්‍රශ්නලා තියෙන ඒක. ඇත්තටම අධ්‍යාපන ඇමති අගමැති හරිනි අමරසූරියත් ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මොකද මේ වෙනකොට උනේ මොකද කමිටුවක් දාලා තියෙනවා. හැබැයි ඔය කමිටු කිසි දෙයක් වැඩක් තියනවද? ආණ්ඩුව පාර්ශවයෙන් පෙන්නනවා මේ චෝදනා ලැබපු පුද්ගලයාගේ නිර්දෝෂී භාවයෙන් තමයි ඍජුව පෙනී හිටින බව. දැන් අපිට මේ කමිටුව ගැන විශ්වාස තියන්න කියලාද කියන්නේ? ඒ නිසා දැන් මොන බහිලා ගැහුවත් වැඩක් නැහැ. අපිට මතකයි බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරපු අවස්ථාවේ කතානායක අඬනවා. මුළු ආණ්ඩුවම මාර ඉමෝෂනල් වෙලා. එදා ඒ සිදුවීම සම්බන්ධයෙන් අඳපු එක කඳුළු බිඳුවක්. මේ දැරියට වෙච්ච මේ අසාධාරණ අමු ඔයකොලගෙන් වැටුණා. කිසි කෙනෙක් ඒ සම්බන්ධයෙන් සංවේදී වෙලා කටයුතු කරන්නේ නැහැ. කරලත් නැහැ. එතකොට අපි අහන ඊතරක් නෙවෙයි මේ සිදුවීම සම්බන්ධයෙන් මේක සාපි දෙවනි අධියර හැටියට නම් කරන්න ගත්තා. ඒක ජාතිවාදී හැඩයක් දෙන්න හැදුවා. මේකට මොකද කියන්නේ? ලැජ්ජ වෙන්න ඕනේ ඔය. කොහෙද සහකම්පනයක් තියෙන්නේ? මේකට ජාතිවාදී හැඩයක්ද මෙතන තියෙන්නේ? ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අහිංසක දැරියකට යුක්තිය ඉටු වීම, ප්‍රමාද කරන, ඒ සඳහා බාධා පමුණුවන. මොකද තමන්ගේ පක්ෂයක චෝදනාවට ලක් වෙලා සිටින නිසා තියෙන සිදුවීමක්. ඒ නිසා ආණ්ඩුවේ තර්කය අපිට මේ අවස්ථාවේ හරිම පැහැදිලි. ඒ තමයි ඕන අබබ්බෙක්, තක්කඩියෙක්, අපරාධකාරයෙක් ජාතික ජන බලවේගයේ නම් ඔහු නිවැරදි කළ සාන්තුවරය කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පෙනී හිටිනවා. ඊට අදාළ යුක්තියෙල්ල හඬ නැගීම අපරාධයක් හැටියට නම් කරනවා. ඒ නිසා ජනතාව තේරුම් ගන්න ඔබ කැමති කොහොමද කියලා. අපරාධකරුවා ඔබේ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරලා තමන්ගේ දරුවෙක්, තමන්ගේ බිරිඳක්, තමන්ගේ සහෝදරියක් වෙනුවෙන් අපරාධයක් කළා. ඔහු ජාතික ජන බලවේගයේ නම් පූර්ණ නිදහස දීමේ පූර්ණ අයිතිය තිබෙනවා. ඔහු වෙනුවෙන් නිල Facebook පිටුව වැඩ කරනවා ආණ්ඩුවේ. ඒ නිසා ඔබ තීරණය කරන්න ඔබ කැමති කොහොමද කියලා. ඔබ ගන්න තීරණය මත මේ රටේ අපි හැමෝගෙම ඊරණම තීන්දුව වෙනවා. එහෙනම් ගිහින් එන්න ආයෙත් හම්බෙමු.